නිව්බෝන් සයිස් ඉඳලා මාස 3ක් දක්වා වූ බබෙකුට දාන්න පුළුවන් විදිය මෙන්න මේ වගේ සිම්පල් ෂූ එකක් කොහොමද ගොතාගන්නේ කියලා. ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති අද අපි මොනවද ඉගෙන ගන්න යන පාඩම කියලා. අද අපි ඉගෙන ගන්නේ නිව්බෝන් සයිස් ඉඳලා මාස 3ක් දක්වා වූ බබෙකුට දාන්න පුළුවන් විදිය මෙන්න මේ වගේ සිම්පල් ෂූ එකක් කොහොමද ගොතාගන්නේ කියලා. ඉතින් හරිම ලේසියෙන් ගොතා ගන්න පුළුවන්. ඒ වගේම චූටි පැටියෙකුට හරියම පහසුවට දාන්න පුළුවන් ෂූ එකක් තමයි මේක. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ ෂූ එක ගොතාගන්නේ කියලා. මුලින්ම අපි බලමු මේ සපත්තුව ගොතාගන්න අපිට මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා. හැමදාමත්ම වගේ අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ ඌල්. ඉතින් අද මම පාවිච්චි කරන්නේ 4 ply milk cotton yarn එකක්. ඒ වගේම අපිට මේ වගේ measuring tape එකක් අවශ්‍ය වෙනවා. සපත්තුවේ අඩියේ નિયમિત දිග ප්‍රමාණය තියනද කියලා මැනගන්න. ඒ වගේම මේ වගේ ස්ටිච් මාකර්ස් දෙකක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඔයාලට ආදේශක යොදා ගන්නත් පුළුවන්. නූල් කපා ගන්න අපිට මේ වගේ ටිම එකක් හරි කතුරක් හරි අවශ්‍ය වෙනවා. අද මම මේ නිර්මාණය ගොතාගන්නේ මිලිමීටර් 3.5 ක්‍රොෂේ හුක් එකකින්. අද අපි ගොතන්න ඉගෙන ගන්නේ අලුතෙන් ඉපදුණු බබෙක්ගේ ඉඳලා මාස 3ක් යනකම් බබෙකුට දාන්න පුළුවන් මෙන්න මේ පුංචි සපත්තු දෙක. ඉතින් අපි මේ පුංචි සපත්තු ගොතනකොට අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙන මිම්මක් තමයි චූටි බබාගේ විලුඹේ ඉඳලා මහපට ඇඟිල්ල දක්වා වූ දිග. ඉතින් මෙන්න මේ දිග ප්‍රමාණය මැනලා තමයි මේ දිග ප්‍රමාණයට අදාළ වෙන විදිහට අපි අඩිය කොටස ගොතාගන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අලුත ඉපදුණු බබෙක්ගේ ඉඳලා මාස 3ක් දක්වා වූ බබෙක්ගේ කකුලේ දිග ප්‍රමාණය සෙන්ටිමීටර් 9ත් 10ත් අතර වගේ ප්‍රමාණයක්. ඉතින් මනිනකොට ඔයාලට පුළුවන් මහපට ඇඟිල්ලේ ඉඳලා විලුඹ දක්වා කොච්චර දුරක් තියෙනවද කියලා මැනගන්න. ඉතින් අද අපි ගොතාගන්න මේ සපත්තුවේ අඩිය සෙන්ටිමීටර් 10ක ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් දැන් අපි බලමු කොහොමද මුලින්ම මේ සපත්තුවේ අඩිය කොටස ගොතාගන්නේ කියලා. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලට මම මේ සපත්තුවේ කියලා දීපු මිමි එන්නේ මම කියපු සයිස් එකේ ඌල් එක ඒ වගේම ඌල් කඩුව පාවිච්චි කරොත් පමණයි. ඉතින් ඔයාලට 3 ply yarn එකක් වගේ තියෙනවා නම් yarn දෙකක් එකට වගේ තියලා try කරලා බලන්නත් පුළුවන්. මුලින්ම අපේ slip knot එකක් දාගන්න ඕනි. මේ විදියට. ඉන්පස්සේ අපි chains 14ක් ගොතා ගන්න ඕනි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. මේ විදිහට අපි chains 14ක් ගොතාගත්තට පස්සේ එක chain එකක් අතෑරලා දෙවෙනි chain එකට half double crochet දෙකක් ගොතා ගන්න ඕනි. half double crochet එකයි half double crochet දෙකයි. එකම දන් වලට අපි half double crochet දෙකක් ගොතා ගත්තා. ඉතින් මෙතනදී අපි පළවෙනි half double crochet එකට මේ විදිහට stitch mark එකක් තියාගන්නවා. අපිට වට සම්බන්ධ කරනකොට හරිම පිරවිල්ලට වටේ සම්බන්ධ කරගන්න අවශ්‍ය වෙන නිසා. ඉන්පස්සේ අපි මෙතන ඉඳලා half double crochet එක පිරවිල්ලකට එක ගානේ 11ක් ගොතා ගන්න ඕනි. එකයි දෙකයි තුනයි හතරයි
5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. මේ විදිහට අපි half double crochet 11 ගොතා ගත්තට පස්සේ අපිට මෙතන එකම එක දංවලක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ දංවලට අපි half double crochet 6ක් ගොතා ගන්න ඕනි. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. මේ විදිහට අපි එකම පිරවිල්ලට half double crochet 6ක් ගොතා ගත්තා. දැන් තියෙන්නේ අපිට අපි ගොතාගත්තු දංවැලේ අනිත් පැත්තට පිරවිලි කරගෙන යන්න. ඉතින් මේ අනිත් පැත්තට අපි මුලින්ම half double crochet 11ක් ගොතා ගන්න ඕනි. ඉතින් ඔයාලා මේ half double crochet 11 ගොතා ගන්නකොට අපි slip knot එක දාද්දි ඉතුරුණු මෙන්න මේ නූල් කෑල්ලත් පිරවිලි වලට අහු වෙන විදිහට තියලා ගොතාගෙන යන්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි 11යි. ඒ විදිහට අපි half double crochet 11 ගොතා ගත්තට පස්සේ අවසාන දංවලට half double crochet දෙකක් ගොතා ගන්න ඕනි. එකම පිරවිල්ලට half double crochet දෙකක්. මේ විදිහට අපි පළවෙනි වටය ගොතාගෙන අවසానයි. පළවෙනි වටේ අපි stitch mark එක තියාගත්තු පළවෙනි half double crochet එකට slip stitch එකක් මගින් සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ විදිහට. දැන් තියෙන දෙවෙනි වටේ ගොතා ගන්න. දෙවෙනි වටේ අපි දංවැල් දෙකකින් පටන් ගන්නවා. ඊපස්සේ ඊගාව පිරවිලි දෙකට එක පිරවිල්ලකට ඩබල් ක්‍රොෂේ දෙක ගානේ හතරක් ගොතා ගන්න ඕනේ මේ පිරවිලි දෙකට. මුලින්ම අපි පළවෙනි පිරවිල්ලට ඩබල් ක්‍රොෂේ දෙක ගොතා ගමු. ඊපස්සේ මම පළවෙනි ඩබල් ක්‍රොෂේ එක මුදුනට ස්ටිච් මාක් එක තියා ගන්නවා. ඊපස්සේ ඊගාව පිරවිල්ලටත් අපි ඩබල් ක්‍රොෂේ දෙක ගොතා ගමු.
මේ විදිහට අපි පළවෙනි පිරවිලි දෙකට ඩබල් ක්‍රොෂේ දෙක ගානේ ගොතාගත්තට පස්සේ ඉදිරි පිරවිලි 11ට අපි නැවත ඩබල් ක්‍රොෂේ 11ක් ගොතා ගන්න ඕනි. සෑම පිරවිල්ලකටම ඩබල් ක්‍රොෂේ එක ගානේ. මේ විදිහට ඩබල් ක්‍රොෂේ 11 ගොතාගත්තට පස්සේ ඉදිරි පිරවිලි 6ට සෑම පිරවිල්ලකටම ඩබල් ක්‍රොෂේ දෙක ගානේ 12ක් ගොතා ගන්න ඕනි. මුලින්ම පළවෙනි ඩබල් ක්‍රොෂේ දෙක ගොතාගත්තා. ඊගාව පිරවිල්ලට ඩබල් ක්‍රොෂේ දෙකයි. ඊගාව පිරවිල්ලටත් ඩබල් ක්‍රොෂේ දෙකයි. මේ විදිහට අපි තුන් වරක් ඩබල් ක්‍රොෂේ දෙක ගානේ ගොතාගත්තා. අපි තව පිරවිලි 3කට ඩබල් ක්‍රොෂේ දෙක ගානේ ගොතාගෙන යන්න ඕන. මේ විදිහට පිරවිලි 6කට එක පිරවිල්ලකට ඩබල් ක්‍රොෂේ දෙක ගානේ ගොතාගත්තා. ඉන්පස්සේ නැවත අපි ඉදිරි පිරවිලි 11ට ඩබල් ක්‍රොෂේ එකකට එක ගානේ 11ක් ගොතා ගන්න ඕනි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. මේ විදිහට අපි ඩබල් ක්‍රොෂේ 11 ගොතාගත්තට පස්සේ ඉදිරි පිරවිලි දෙකට එක පිරවිලකට ඩබල් ක්‍රොෂේ දෙක ගානේ 4ක් ගොතා ගන්න ඕනි. ඩබල් ක්‍රොෂේ දෙකයි. ඊගාව පිරවිල්ලටත් ඩබල් ක්‍රොෂේ දෙකයි. මෙතනදී ඔයාලා ඉතිරි වෙන පිරවිල්ල අතහැරලා මේ වටය සම්බන්ධ කරගන්න පළවෙනි ඩබල් ක්‍රොෂේ එක මුදුනට. මේ විදිහට අපි වට දෙකක් ගොතාගෙන අවසానයි. දැන් තියෙන්නේ තුන්වෙනි වටය ගොතා ගන්න. තුන්වෙනි වටය දම්වැල් දෙකකින් පටන් අර ගන්නවා. තුන්වෙනි වටේ අපි මුලින්ම පළවෙනි පිරවිල්ලට ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න ඕනි. එකම පිරවිල්ලට ඩබල් ක්‍රොෂේ දෙකක්. මේ විදිහට මම පළවෙනි ඩබල් ක්‍රොෂේ එකට ස්ටිච් මාක් එක තියා ගන්නවා.
ඉන් පස්සේ ඊගාව පෙරවිල්ලට ඩබල් ක්‍රොෂේ 1යි නැවත ඊගාව පෙරවිල්ලට ඩබල් ක්‍රොෂේ 2යි නැවත ඊගාව පෙරවිල්ලට ඩබල් ක්‍රොෂේ 1යි. ඉතින් මෙතනදී අපි ගොතාගත්තේ ඩබල් ක්‍රොෂේ 2යි ඊගාව පෙරවිල්ලට ඩබල් ක්‍රොෂේ 1යි. නැවත ඊගාව පෙරවිල්ලට ඩබල් ක්‍රොෂේ 2යි ඊගාව පෙරවිල්ලට ඩබල් ක්‍රොෂේ 1යි. ඉන් පස්සේ ඉදිරි පෙරවිලි 11ට ඩබල් ක්‍රොෂේ එකකට එක ගානේ 11ක් ගොතා ගන්න. මේ විදිහට ඩබල් ක්‍රොෂේ 11 ගොතාගත්තට පස්සේ අපි මෙතනදී ඩබල් ක්‍රොෂේ 2යි ඩබල් ක්‍රොෂේ 1යි කියන රටාව 6 වතාවක් ගොතා ගන්න ඕනි. ඒ කියන්නේ මුලින්ම ඩබල් ක්‍රොෂේ 2ක් එකම පිරවිල්ලට. ඉන්පස්සේ නැවත ඩබල් ක්‍රොෂේ 1යි. ওই රටාව අපි 6 වතාවක් ගොතා ගන්න ඕනි. ඩබල් ක්‍රොෂේ 2යි ඩබල් ක්‍රොෂේ 1යි ඩබල් ක්‍රොෂේ 2යි ඩබල් ක්‍රොෂේ 1යි ඩබල් ක්‍රොෂේ 2යි ඩබල් ක්‍රොෂේ 1යි. මේ වෙනකොට අපි රටාව ගොතාගෙන තියෙනවා 1යි 2යි 3යි 4 වතාවක් ඩබල් ක්‍රොෂේ 2යි ඩබල් ක්‍රොෂේ 1යි නැවත ඩබල් ක්‍රොෂේ 2යි ඩබල් ක්‍රොෂේ 1යි. ඉතින් මේ විදිහට අපි ඩබල් ක්‍රොෂේ 2යි ඩබල් ක්‍රොෂේ 1යි කියන රටාව 6 වතාවක් ගොතා ගත්තා. ඉන් පස්සේ ඉදිරි පෙරවිලි 11ට නැවත ඩබල් ක්‍රොෂේ එකකට එක ගානේ 11ක් ගොතා ගන්න ඕනි. ඒ විදිහට ඩබල් ක්‍රොෂේ 11 ගොතා ගත්තට පස්සේ ඩබල් ක්‍රොෂේ එකකට එක ගානේ 2යි ඊගාව පිරවිල්ලට ඩබල් ක්‍රොෂේ 1යි කියන රටාව අපි දෙවතාවක් මේ ඉතිරි පිරවිලි 4ට ගොතා ගන්න ඕනි. ඩබල් ක්‍රොෂේ 2යි එකම පිරවිල්ලට ඊගාව පිරවිල්ලට ඩබල් ක්‍රොෂේ 1යි නැවත ඊගාව පිරවිල්ලට ඩබල් ක්‍රොෂේ 2යි අවසාන පිරවිල්ලට ඩබල් ක්‍රොෂේ 1යි. ඉතින් මේ තුන්වෙනි වටයත් අපි ගොතාගෙන අවසానයි. මේ වටයත් පළවෙනි ඩබල් ක්‍රොෂේ එක මුදුනට ස්ලිප් ස්ටිච් එකක් මගින් සම්බන්ධ කරගන්න ඕනි. මෙන්න මේ විදියට.
මේ විදිහට අපි අඩිය කොටස ගොතාගෙන අවසానයි. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා ඇති හරියටම අපි ගොතාගත්තු අඩිය සෙන්ටිමීටර 10ක් දිගට තියෙනවා. දැන් අපි බලමු මෙන්න මේ උඩ කොටස කොහොමද ගොතාගන්නේ කියලා. ඉතින් මේ උඩ කොටස අපි ගොතා ගන්න ඕනි මුලින්ම දන් වෙලක් ගොතා ගන්න ඕනි. ඊපස්සේ මම ඔයාලට කලින් කියලා දුන්න වීඩියෝ එකකින් ෆ්‍රන්ට් ලූප් එක සහ බෑක් ලූප් එක මෙතනදී අපි මේ සෑම පෙරවිල්ලකම බෑක් ලූප් එකට සිංගල් ක්‍රොෂේ එක ගානේ වටයක් ගොතා ගන්න ඕනි. මෙන්න මේ විදිහට සෑම පෙරවිල්ලකම බෑක් ලූප් එකට සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යන්න. මේ විදිහට අපි සෑම පිරවිල්ලකම බෑක් ලූප් එකට සිංගල් ක්‍රොෂේ එක ගානේ වටයක් ගොතා ගත්තා. මේ වටය මේ විදිහට පළවෙනි සිංගල් ක්‍රොෂේ එක මුදුනට සම්බන්ධ කරනවා. මේ වෙනකොට අපි මේ සපත්තුවේ වට 4ක් ගොතාගෙන අවසానයි. දැන් මෙතනදී ඔයාලා බලන්න මේ විදිහට කටුව නූලෙන් ඉවත් කරලා මේ අඩිය මෙන්න මේ විදිහට දෙකට මැදින් නැමුවට පස්සේ අපි වට සම්බන්ධ කරපු තැන හරි මැදට එනවද කියලා. මගේ එකේ නම් එහෙම ඉන්නේ නෑ. පෙරවිල්ලක් එහාට මෙහාට වෙලා තියෙනවා. ඉතින් එහෙම එහාට මෙහාට වෙලා තියෙනවා නම් ඔයාලා මෙතනින් නූල කපලා ඉවත් කරන්න. මේ විදිහට නූල කපලා ඉවත් කරලා හරි මැද පෙරවිල්ලට නැවත නූල සම්බන්ධ කරගන්න. මෙන්න මේ විදිහට නමපුවාම එන හරි මැද පිරවිල්ලට මේ නූල සම්බන්ධ කරගන්න නැවත. මෙන්න මේ විදිහට. මේ විදිහට නූල සම්බන්ධ කරගත්තට පස්සේ ඔයාලා ඉතිරි නූල් කැලි දෙක මේ විදිහට මෙතන ගැටයක් දාලා ලෙහෙන්නේ නැති වෙන්න තද කරගන්න. තද කරගෙන වැඩි නූල් කොටස් කපලා ඉවත් කරගන්න. ඊපස්සේ දන් වැල් දෙකක් ගොතලා අපි මේ සෑම පිරවිල්ලකටම මේ වටේටම ඩබල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යන්න ඕනි. මේ විදිහට සෑම පිරවිල්ලකටම ඩබල් ක්‍රොෂේ එක ගානේ වටියම ගොතා ගන්න. මේ විදිහට මම පස්සේ වටේම ඩබල් ක්‍රොෂේ එකකට එක ගානේ ගොතා ගත්තා. දැන් මම මෙතනට අලුත් නූලක් සම්බන්ධ කරගන්නවා. ඉතින් ඔයාලට කැමති විදිහට පාට මාරු කරමින් නූල් මාරු කරමින් මේ නිර්මාණය ගොතාගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ නූල් කැලි ඉදිරියට තියලා ගොතාගෙන යන්නත් පුළුවන් ලෙහෙන්නේ නැති වෙන්න. මම පහසු නිසා මේ විදිහට ගැටයක් දාලා නූල කපලා ඉවත් කරගන්නවා.
දැන් තියෙන 6 වෙනි වටේ 6 වෙනි වටේ දංවැල් දෙකකින් පටන් අරගෙන වටේම තියෙන මේ පිරවිලි වලට ඩබල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යන්න ඕනි. මේ විදියට සෑම පිරවිල්ලකටම ඩබල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යන්න මේ වටේම. මේ විදිහට අපි 6 වෙනි වටයක් ගොතාගෙන අවසానයි. 6 වෙනි වටයත් පළවෙනි ඩබල් ක්‍රොෂේ එක මුදුනට ස්ලිප් ස්ටිච් එකක් මගින් සම්බන්ධ කරනවා. දැන් තියෙන්නේ 7 වෙනි වටය. 7 වෙනි වටේ දංවැලකින් පටන් අරගෙන මේ සෑම පිරවිල්ලකටම අපි half ඩබල් ක්‍රොෂේ එක ගානේ ගොතා ගන්න ඕනි. හොඳට මතක තියාගන්න අපි මේ වටේ සම්පූර්ණයෙන්ම ගොතා ගන්න ඕන half double crochet. මේ විදිහට මම 7 වෙනි වටයත් ගොතාගෙන අවසానයි. මේ වටයත් පළවෙනි සිංගල් ක්‍රොෂේ එක මුදුනට ස්ලිප් ස්ටිච් එකක් මගින් සම්බන්ධ කරලා මේ විදිහට සම්බන්ධ කරලා එක දංවැලක් ගොතලා අපි පැත්තකින් තියෙනවා. දැන් ඔයාලා අපි මේ දංවැල ගොතාගත්තු තැන ඉඳලා පිරවිලි මේ වටේ සම්බන්ධ කරපු තැන ඉඳලා මේ වටේට පිරවිලි කීයක් තියෙනවද කියලා ගණන් කරගන්න ඕනි. ඉතින් මේ සපත්තුවේ මෙන්න මේ වටේටම මට එනවා පිරවිලි 52ක්. ඉතින් ඔයාලට එන පිරවිලි ගාන මේ විදිහට ලියාගෙන දැන් මගේ පිරවිලි 52 නිසා මම 52 කියලා ලියා ගන්නවා. මේ 52 අපි බෙදන්න ඕනි 3ට. දැන් මේ විදිහට ආව මගේ පිරවිලි බෙදුවහම 3ෙන් 17යි කියලා උත්තරේ. ඉතින් මම මෙතන වටේ සම්බන්ධ කරපු තැන ඉඳලා මේ පැත්තට පිරවිලි 17කුත් මේ පැත්තට පිරවිලි 17කුත් ගණන් කරලා ස්ටිච් මාකර්ස් තියාගන්න හදන්නේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17. ඉන්පස්සේ මම අනිත් පැත්තේ පිරවිලි 17 ගණන් කරලා ස්ටිච් මාකර් එක තියාගන්නවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17. මේ විදිහට මම දෙපැත්තටම ස්ටිච් මාකර්ස් තියාගත්තා. දැන් අපි මේ ස්ටිච් මාකර්ස් තියාගත්තු තැනට මේ පළවෙනි ස්ටිච් මාකර් එක තියෙන තැනට වෙනකන් සිංගල් ක්‍රොෂේ එක පිරවිල්ලකට එක ගානේ ගොතාගෙන යන්න ඕනි 17ක්.
මේ විදිහට මම ස්ටිච් මාක් එක අයින් කරලා ඒ පිරවිල්ලටත් සිංගල් ක්‍රොෂේ එකක් ගොතාගෙන නැවත ස්ටිච් මාක් එක තියාගන්නවා. මේ විදිහට පළවෙනි පිරවිලි 17ට සිංගල් ක්‍රොෂේ 17ක් ගොතාගත්තට පස්සේ එතන ඉඳලා ඊගාව ස්ටිච් මාක් එක ළඟට වෙනකන් අපි සිංගල් ක්‍රොෂේ එකයි සිංගල් ක්‍රොෂේ අඩු කිරීම එකයි කරගෙන යන්න ඕනි. මේ විදිහට සිංගල් ක්‍රොෂේ එකයි සිංගල් ක්‍රොෂේ අඩු කිරීම එකයි. නැවත සිංගල් ක්‍රොෂේ එකයි නැවත සිංගල් ක්‍රොෂේ අඩු කිරීම එකයි. ඉතින් ඔය විදිහට ඊගාව ස්ටිච් මාක් එක ළඟට වෙනකන් ගොතාගෙන යන්න. ඔන්න ඔය විදිහට අනිත් ස්ටිච් මාක් එක ළඟට එනකන් ගොතාගෙන ආවා. දැන් අපි ඊගාව ස්ටිච් මාක් එක ඉවත් කරලා ඉදිරි පිරවැලි 17ටත් සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යමු. මෙතනදී ඔයාලා පළවෙනි සිංගල් ක්‍රොෂේ එක ගොතාගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මතක ඇතිව ස්ටිච් මාක් එක තියාගන්න. මේ විදිහට අපි 8 වෙනි වටයත් ගොතාගෙන අවසන් වුණාට පස්සේ ඔයාලට පුළුවන් 8 වෙනි වටයත් පළවෙනි සිංගල් ක්‍රොෂේ එක මුදුනට ස්ලිප් ස්ටිච් මගින් සම්බන්ධ කරගන්න. මේ විදිහට අපි 8 වෙනි වටයත් ගොතාගෙන අවසන් වුණාට පස්සේ ඔයාලට පුළුවන් 8 වෙනි වටයත් පළවෙනි සිංගල් ක්‍රොෂේ එක මුදුනට ස්ලිප් ස්ටිච් මගින් සම්බන්ධ කරගන්න. දැන් තියෙන 9 වෙනි වටය ගොතා ගන්න. 9 වෙනි වටයත් අපි දඟලකින් පටන් ගන්න ඕනි. ඉන් පස්සේ අපි මුලින්ම කලින් ගොතාගත්තු වටේ අපි මේ ගොතා ගන්නකොට ඇකිලිලා තියෙන ඒවා පොඩ්ඩක් අතින් ඇදලා හදා ගන්න ඕනි. ඔන්න ඔය විදිහට. දැන් අපි 9 වෙනි වටය ගොතා ගමු. 9 වෙනි වටයත් මුලින්ම අපි වටේ සම්බන්ධ කරපු තැන ඉඳලා පළවෙනි ස්ටිච් මාක් එක දක්වා වූ පිරවිලි 17ට සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යන්න ඕනි. මේ විදිහට මම ස්ටිච් මාක් එක ඉවත් කරලා ඒ පිරවිල්ලටත් සිංගල් ක්‍රොෂේ එකක් ගොතලා නැවත ස්ටිච් මාක් එක තියාගන්නවා. මේ වටේදී නම් ආයි ස්ටිච් මාකර්ස් තියන්න අවශ්‍ය නැහැ. නමුත් අපිට බැරි වෙලාවත් වටේ වැරදුනොත් නැවත ලියන්න වෙන නිසා ස්ටිච් මාක් එක තියාගෙන යන්න. ඉන් පස්සේ අපි මෙතන පළවෙනි ස්ටිච් මාක් එකේ ඉඳලා දෙවෙනි ස්ටිච් මාක් එක ගාවට එන එක. ඒ කියන්නේ අපි කලින් වටේදී පිරවිලි අඩු කිරීමක් කරේ මේ ස්ටිච් මාකර්ස් දෙක අතර. අන්න ඒ පිරවිලි වලට අපි නැවත පිරවිලි අඩු කිරීමක් විතරක් කරන්න ඕනේ. ඒ කියන්නේ සිංගල් ක්‍රොෂේ අඩු කිරීම විතරක් කරගෙන යන්න ඕනේ ඊගාව ස්ටිච් මාක් එක දක්වා.
ඉතින් මම මේ පිරවිලි අඩු කිරීම එහෙම කලින් වීඩියෝ වලින් කියලා දීලා තියෙනවා. ඒ පිළිබඳව නොදන්න අයට පුළුවන් ඒ පහුගිය වීඩියෝ බලලා ඉගෙන ගන්න. මේ විදිහට මම ඊගාව ස්ටිච් මාක් එක වෙනකම් පිරවිලි අඩු කිරීම කරගත්තා. දැන් ඔයාලට පුළුවන් මේ ස්ටිච් මාක් එක ඉවත් කරලා ඉදිරි පිරවිලි 17ටත් පිරවිලි කරගන්න. සිංගල් ක්‍රොෂේ එක ගානේ තමයි අපි ගොතන්න ඕනේ. මේ විදිහට අපි 9 වෙනි වටයත් ගොතාගෙන අවසానයි. 9 වෙනි වටයත් පළවෙනි සිංගල් ක්‍රොෂේ එක මුදුනට ස්ලිප් ස්ටිච් එක මගින් සම්බන්ධ කරනවා. මේ විදිහට සම්බන්ධ කරලා දන්වැලක් ගොතලා නූල කපලා ඉවත් කරගන්න. මෙන්න මේ විදිහට දැන් ඔයාලට පුළුවන් අතින් මේ සපත්තුවේ හැඩය එන විදිහට මේ පිරවිලි මේ විදිහට ඇදලා හදාගන්න. දැන් තියෙන අපිට මෙන්න මේ පිටුපස පටිය කොටස ගොතා ගන්න. ඉතින් මේ පිටුපස පටිය කොටස ගොතා ගන්න ඔයාලා කලින් වගේම දැන් නම් අපිට ස්ටිච් මාකර්ස් ගලවලා ඉවත් කරගන්න පුළුවන්. කලින් අපි මේ පිරවිලි 17 දෙපැත්තෙන් මාක් කරලා ස්ටිච් මාකර්ස් තිබ්බා වගේම වටේ සම්බන්ධ කරපු තැන ඉඳලා දෙපැත්තට පිරවිලි 10 ගණන් කරලා ස්ටිච් මාකර්ස් තියාගන්න. ඉතින් මේ පටිය ඔයාලට මෙන්න මේ හරියට වගේ එන්න ඕන නම් ඒ හරියට ඔයාලට කැමති ප්‍රමාණයකට මේ වටේ සම්බන්ධ කරපු තැන ඉඳන් ස්ටිච් මාක් එක තියලා ඒ පිරවිලි ගානම එහා පැත්තෙනොත් මාක් කරලා ස්ටිච් මාක් එක තියාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ පටිය මෙච්චර දිගට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා කවුරු හරි හිතනවා නම් මේ පිටුපස කොටස ඔයාලට පුළුවන් මෙතන දැන් මම ගත්තේ පිරවිලි 10 දෙපැත්තට ඔයාලට පුළුවන් පිරවිලි 5 වුණත් ගන්න. මේ විදිහට මම ගණන් කරලා ස්ටිච් මාකර්ස් තියාගන්නවා. 1 2 3 4 5 6 7 8 9 10. මේ පැත්තට 1 2 3 4 5 6 7 8 9 10. ඔන්න ඔය විදිහට මම පිරවිලි 10 මාක් කරලා ස්ටිච් මාකර්ස් තියාගත්තා. දැන් අපි නැවත නූලක් අරගෙන මේක ස්ටිච් මාක් එකකට සම්බන්ධ කරගන්න ඕනි. මෙන්න මේ විදිහට සම්බන්ධ කරලා දන්වැල් දෙකක් ගොතා ගන්න ඕනි. ඉන්පස්සේ ඊගාව ස්ටිච් මාක් එක ළඟට වෙනකන් අපි ඩබල් ක්‍රොෂේ එකකට එක ගානේ ගොතා ගන්න ඕනි. ඒ ගොතනකොට ඔයාලා මේ නූල සම්බන්ධ කරනකොට ඉතිරි වෙච්ච නූල් කෑල්ලත් පිරවිලි වලට අහු වෙන විදිහට ගොතා ගන්න. ඉතින් මේ විදිහට දිගටම ගොතාගෙන යනකොට මේ මැදදී ඉතිරි වෙලා තියෙන නූල් කෑල්ලත් පිරිවිලි වලට අහු වෙන විදිහට තියලා ගොතාගෙන යන්න ඉස්සරහට.
දැන් ඔයාලට පුළුවන් මේ ස්ටිච් මාක් එක ඉවත් කරලා එතනටත් පෙරවිලි කරගන්න. මේ විදිහට අපි ඒ වටේ අවසන් කරගත්තට පස්සේ දංවැලක් ගොතලා නැවත අනිත් පැත්ත හරව ගන්න ඕනේ මේ විදිහට. ඉන් පස්සේ මේ අනිත් පැත්තටත් මේ නූල සම්බන්ධ කරගත්ත තැනට වෙනකම් මෙන්න මේ අපි පටන් ගත්ත තැනට වෙනකම් half double crochet එකකට එක ගානේ වටයක් ගොතාගෙන ඉන්න ඕනි. මේ විදිහට අපි ඒ වටේත් අවසන් වුණාට පස්සේ දංවැල් එකක් ගොතලා මේ නූලත් අපි කපලා අයින් කරගන්න ඕනි. මෙන්න මේ විදිහට. දැන් ඔයාලට පුළුවන් මෙතනදී අපිට එළියට මතුවලා තියෙන අනවශ්‍ය නූල් කොටස් කපලා ඉවත් කරගන්න. ඉතින් මේ විදිහට අපි සපත්තුවේ කොටස ගොතාගෙන අවසానයි දැන් තියෙන්නේ මෙන්න මේ පටිය ගොතා ගන්න. ඉතින් මේ පටිය ගොතා ගන්නකොට ඔයාලා මෙන්න මේ එක පැත්තකට ගොතා ගන්න දංවැල් ප්‍රමාණයම අනිත් පැත්ත පටියටත් අනිවාර්යයෙන්ම ගොතා ගන්න ඕනි. ඒ වගේම ඔයාලා එක සපත්තුවකට ගොතන ඒ ප්‍රමාණයම ඒ විදිහටම අනිත් සපත්තුවටත් ගෙතෙන්නම ඕනි. මේ විදිහට මම ස්ලිප් knot එකක් දාගෙන දංවැල් 60ක් ගොතා ගන්නවා. දංවැල් 60 ගොතා ගත්තට පස්සේ මෙතන මේ නූල කපලා ඉවත් කරපු තැනට අපි සිංගල් ක්‍රොෂේ එකක් මගින් මේ දංවැල් 60 සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධ කළාට පස්සේ අපි මේ පිටුපසට ගොතාගත්තු කොටස සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම් මෙන්න මේ කෙළවරට වෙනකම්ම අපි සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඉතින් එතනදී මෙන්න මේ නූල් කෑලි තියෙන ඒවත් අහු වෙන විදිහට තියලා ගොතාගෙන යන්න. ඉතින් මේ විදිහට අපි අවසාන පිරවිල දක්වා සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතා ගත්තා. දැන් අපි මෙතනට දංවැල් 60ක් ගොතා ගන්න ඕනි නැවත. මේ විදිහට දංවැල් 60 ගොතාගෙන අවසන් වුණාට පස්සේ අපි නූල කපලා ඉවත් කරගන්න ඕනි. ඔන්න ඔය විදිහට. ඉතින් ඔයාලට පුළුවන් මේ අවසානයේ ඕනම් පොම්පොම් බෝලයක් සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් පබලුවක් ඒ වගේ දෙයක් උනත් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම තවදුරටත් මේ සපත්තුව අපි ගොතනකොට ඉතුරු වුණු අනවශ්‍ය නූල් කෑලි තියෙනවා නම් මේ විදිහට කපලා ඉවත් කරගන්න. මේ අවසානයේ මම මේ විදිහට කැටයක් දාලා නූල වැඩි කොටස කපලා ඉවත් කරගන්න ඕන. නැත්නම් ඔයාලට පුළුවන් ඉදි කටුවක් අරගෙන මෙන්න මේ දංවැල හරහා පිටට නොපෙනෙන විදිහට කිහිප වරක් මහගෙන වැඩි නූල් කොටස කපලා ඉවත් කරගන්න.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අලුත ඉපදුණු බබෙකුට ඉඳලා මාස 3ක බබෙකු දක්වා පාවිච්චි කරන්න පුළුවන් විදිහේ පුංචි සපත්තුවක් ගොතාගත්තේ. ඉතින් මේ සපත්තුවේ පටිය මෙන්න මේ විදිහට ගෙට ගහන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට. ඉතින් මම හිතනවා ඔයාලට මම මේ කියලා දුන්නු නිර්මාණය පැහැදිලි වෙන්න ඇති කියලා. ඔයාලට මොනාරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම කියවනවා. ඒ වගේම සෑම කමෙන්ට් එකකටම මම රිප්ලයි තියෙනවා. ඉතින් මගේ වීඩියෝ බලලා ඔයාලගේ අදහස කමෙන්ට් කරනවට ගොඩාක් ස්තුතියි. ඒක මට ගොඩාක් වටිනවා. ඉතින් මම හිතනවා අද මම කියලා දුන්නු පාඩම ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඔයාලට කොතැනක හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා අනිවාර්යයෙන්ම කියන්න. මම නැවත කියලා දෙන්නම්. එහෙම නැත්නම් මගේ පේජ් එකට හරි මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න ඕනි. මම ගෙතුම් උපකරණ අලෙවි කරන්නේ නැහැ. සමහරක් අය මට WhatsApp හරහා මැසේජ් දාලා අහනවා මම ගෙතුම් උපකරණ අලෙවි කරනවද කියලා. ඉතින් අලෙවි කරන්නේ මම කවදා හරි දවසක ඒ වගේ දෙයක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට පණිවිඩයක් දෙන්න. ඉතින් ওই විදිහට තමයි අපි නිව්බෝන් ඉඳලා මාස 3ක් දක්වා වූ වයසක බබෙකුට දාන්න පුළුවන් විදිහට මේ සිම්පල් ෂූ එක ගොතාගත්තේ. එහෙනම් ඉතින් නැවත ඔයාලව ලස්සන පාඩමකින් හමු වෙන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.